Hello, welcome to my YouTube channel. ඉතින් අද මං ඔයාලව එක්ක යන්නේ නුවර තියෙන ප්‍රසිද්ධ ගොඩක් සෙනග එන ටිකක් පරණ රෙස්ටරන්ට් එකකට. ඒ තමා Cafe the Vibe restaurant එක. ඉතින් මේක තියෙන්නේ Trinity College එකට එහා පැත්තේ. ඉතින් නුවර කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනට ගිහින් ඇති. මොකද හැම වෙලෙම වගේ මෙතන ලොකු crowd එකක් ඉන්නවා. ඉතින් එයාලගේ prices ඒ වගේම food varieties, camp වල රස ඒ හැමදේම නිසා මම හිතන්නේ මෙතනට සෙනග එනවත් වැඩි. ඉතින් එයාලගේ menu එක අපි මෙන්න මේ විදිහට බැලුවා. ඒ වගේම එයාලගේ interior එකත් හරිම ලස්සනයි. photo locations සුත් කිහිපයක් තියෙනවා. ඉතින් වැරද්දකට තියෙනවා නම් වැරද්දක් තියෙන්නේ waiting time එක මෙයාලගේ ගොඩක් වැඩි. මම හිතන්නේ ලොකු crowd එකක් ඉන්න හින්දා අපි සාමාන්‍යයෙන් order එකක් දාලා ටිකක් වෙලා බලාගෙන ඉන්න ඕනේ අපේ order එක serve කරනකම්. ඉතින් යාලගේ menu එකෙන් අපි order කරේ chocolate milkshake එකයි, blue mojito එකයි, ඒ වගේම vibe special chopsy rice එකයි. ඉතින් මේ විදිහට විනාඩි 20කට විතර පස්සේ අපිට drinks දෙක serve කරලා තිබ්බා. ඒකෙන් milkshake එක ගැන කතා කරොත් මේ විදිහට තමයි ඒක අපිට serve කරේ. ඒ වුණාට milkshake එකේ නම් specially කියන්න තරම් රසක් නැහැ. normal milkshake එකේ රස තමයි. ඒ වුණාට blue mojito එක ගැන කතා කරොත් වෙන තැන් වලින් අපි try කරලා තියෙනට වඩා mojito එක නම් ටිකක් වැඩියෙන් රසට තිබුණා. හැබැයි අපි ඕඩර් කරපු රයිස් පෝෂන් එක එන්න නම් ටිකක් වෙලා ගියා. ඇත්තටම ටිකක් නෙමෙයි ගොඩක් විනාඩි 40ක් වගේ ගියා. ඉතින් ඒක මෙන්න මේ විදිහට තමයි අපිට සර්ව් කරේ. ඒක මෙයාලගේ ස්පෙෂල් රයිස් එක තමයි chopsy rice එකක් යාලා අපිට ගෙන ආවේ. මේ විදිහට egg omelette එකක්, ඒ වගේම meat items, vegetable items ගොඩක් එක්ක තමයි මේ විදිහට එයාලා අපිට මේක සර්ව් කරේ. ඉතින් එහෙනම් අපි රස බලලා ඉමු. පෙනුම නම් ඇත්තටම හරිම ලස්සනයි. රස ගැන කතා කරොත් ඇත්තටම රයිස් එකයි ඒ වගේම මේ chopsy items ටික දාලා තිබ්බේ හැම දෙයක්ම හරිම රසට තිබුණා. වැරද්දකට තිබුණා නම් තිබුණේ මේකේ oily ගතිය ටිකක් වැඩි. ඒකත් අඩු වුණා නම් ඇත්තටම perfect කියලා කියන්න පුළුවන්. ඉතින් මේ පෝෂන් එක දෙන්නෙක්ට ඇති කියලා තමයි යාලා කිව්වේ. ඇත්තටම තුන් දෙනෙක්ට උනත් ඇති කියලා මම හිතනවා. ඇත්තටම ටිකක් ලොකු පෝෂන් එකක් තමයි මේ රයිස් එකට හම්බ වෙන්නේ. ඉතින් එයාලා අපිට කියපු විදිහට මෙතන ගොඩාක්ම ෆාස්ට් මූවිං අයිටම් එක තමයි එයාලගේ චීස් කොත්තු එක. ඒ වුණාට අපි මෙතනින් චීස් කොත්තු කාලා තියෙන හින්දා අපි අද වෙනසකටත් එක්ක එයාලගේ ස්පෙෂල් chopsy rice එක try කරා. ඉතින් ඒකත් රසට තිබුණා කියන්න වරදක් නැහැ. ඉතින් මේ කැෆේ එක ඇතුලේ ගොඩක් wall arts ඒ වගේම interior decorations කරලා තියෙනවා. ඒ වගේම photo locations උත් ගොඩක් තියෙනවා. ඔයාලා මෙතෙන්ට ආවොත් photos ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් Cafe the Vibe එකට ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා මෙතනින් try කරලා තියෙන හොඳම කෑම එක මොකක්ද කියලා comment එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් මම වීඩියෝ එක දාපු ගමන්ම notification එකක් ලබා ගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.